සුබ දවසක්. අපි අද විඩකෙන් කතා කරන්න යන්නේ එංගලන්තයේ තියෙන තවත් අద్භූත සිදුවීම් වැඩිම ස්ථානයක් කියලා හඳුන්වන තැනක් ගැන. මේක ගෙස්ට් හවුස් එකක්. ඒ වගේම තමයි මේක වසර 850කටත් වඩා අධික පැරණි ගොඩනැගිල්ලක් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි කොට කතා කරන්න නැතුව බලමු මොකද්ද මේ ස්ථානය, ඒ වගේම මේ ස්ථානයේ සිද්ධ වුණ ඒ අద్භූත සිදුවීම් මොනවද වගේම මේ අద్භූත සිදුවීම් වලට බලපාපු ඒ අතීත කතාව මොකද්ද කියලා. මේ වගේම ලෝකයේ සිදුන සත්‍ය අද්භූත සිදුවීම් දැනගන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. වසර 850කටත් වඩා ඉතිහාසයක් ඇති එංගලන්තයේ ශ්‍රවුඩ් දිස්ත්‍රික්කයේ පිහිටි රෑම් ඉන් නිවාසය එංගලන්තයේ තියෙන අద్භූත හොල්මන් අතින් භයානකම තැනක් කියලා සඳහන් වෙනවා. මේ නිවස කාලයකට පස්සේ අමුත්තන්ගේ නවාතැන්පලක් විදිහට භාවිතා කරලා තියෙනවා. මේ කාලයේදී මෙහි නවාතැන් ගන්න ආපු කිහිප දෙනෙකුටම මහා අద్භූත සිදුවීම් කිහිපයකටම මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉන් එක සිදුවීමක් තමයි මෙහි ජනනල ප්‍රතිසංස්කරණය කරන්න ආපු සේවකින් දෙනෙක් ඔවුන්ගේ වැඩ කරමින් හිටියා. ඊළඟට ඔවුන්ට තිබුණේ බිෂොප්ගේ කාමරය කියලා නම් කරලා තියෙන කාමරේ ප්‍රතිසංස්කරණ වැඩ මේ විදිහට මේ කාමරේ වැඩ කරගෙන ඉති එක පාරටම ඔවුන්ට ඇහෙන්න ගන්නවා අශ්වයෙක්ගේ අඩි ශබ්දයක් වගේ දෙයක්. ඒ මොකද්ද කියලා පිටිපස්ස හැරලා බලන එක සේවකයෙක් හොඳටම බය වෙනවා. ඒකත් එක්ක ඔහු කෑ ගහනවා. මේ කෑ ගහන සද්දෙට හැරලා බලන අනිත් සේවකයා බලati ඔහුත් බය වෙනවා. සඳහන් වෙන්නේ මේ දෙන්න බය වෙලා කාමරේ ජනනේ පැනලා දිව්වා කියලා. මේ දෙන්න මේ තරම් බය වෙලා තිබුණේ අශ්වයෙක්ගේ පිට උඩ ඉන්න අමුතුම පුද්ගලෙක්ගේ ඡායාවක් දැකීමත් එක්ක කියලායි. ඒ වගේම මේ නවාතැන් වලට නවාතැන් ගන්න ආපු තවත් කපල් එකකට රාත්‍රියකදී අමුතුම දෙයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ තමයි මේ දෙන්න රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ඇඳේ කෙනෙක් දඟලනවා වගේ දැනලා තියෙනවා. වෙලාවකට ඔවුන්ගේ ඇඟෙන් අලනවා වගේ දැනලා තියෙනවා. නිකමට වගේ ඇහැල්ලා බලද්දී ඔවුන් දැකලා තිබුණේ කළුම කළු පාට අමුතුම ස්වරූපයක් තිබුණ කෙනෙක්ව. ඒකත් එක්ක ඔවුන් කෑ ගහනවා. ඉක්මනින්ම ඇඳෙන් බැහැලා ලයිට් එක දාලා බලද්දී ඒ ඡායාව එතන තිබුණේ නැහැ. ඒකත් එක්ක ඔවුන් හොඳටම බය වෙලා ඊළඟ දවසේම මේ හෝටලෙන් ගිහින් තියෙනවා. මේ වගේ තවත් ගොඩක් අත්දැකීම් වලට මේ නවාතැන් වලට ආපු පුද්ගලයන් කිහිප දෙනෙකුටම මුහුණ දෙන්න වෙලා තිබුණා. මේ වගේ දේවල් වලට මෙතනට එන අමුත්තන්ට විතරක් නෙමේ මුහුණ දෙන්න වෙලා තිබුණේ. මෙතන අයිතිකරුටත් කිහිප අවස්ථාවකම මේ වගේ අద్භූත සිදුවීම් වෙලා තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් සිදුවෙන අద్භූත අත්දැකීම් අතරට කුඩා ළමයිගේ කටහඬවල්, ඒ කියන්නේ අඬන ශබ්ද, වගේම hina වෙන ශබ්ද, අඩි 7ක විතර උස අසාමාන්‍ය සෙවණැල්ලක්, විවිධ භයානක සිදුවීම් වන බිෂොප්ගේ කාමරය, විවිධ කටහඬවල් ඇහෙන මායාකාරියගේ කාමරය, හොල්මන් බලලා වගේම බිෂොප්ගේ කාමරේ ආයනක වෙලාවකට ඉන්න හොල්මන් බල්ලාගේ ඡායාව, මායාකාරියගේ කාමරෙන් එළියේ ජනේලෙන් පේන තරුණියකගේ ඡායාව, මේ හෝටලයේ හැමතැනම ඇවිදින තරුණයෙකුගේ ඡායාව, සමහර රාත්‍රීන් වලට ජනේල් වලට තට්ටු කිරීම, පහර දීම, ඇඳවල් වලින් බිමට ඇද දැමීම, රාත්‍රියේ නිදාගෙන ඉති සිදුවන අමුතුම ස්පර්ශයන් වගේ දේවල් ගන්න පුළුවන්. අපි බලමු මෙවැනි අద్භූත සිදුවීම් සිද්ධ වෙන මේ නවාතැන් පොලේ අතීතයේ මොන වගේ දෙයක් වෙලා ඇද්ද කියලා. ඒ කියන්නේ මේක හැදුනේ කවද්ද, කොහෙද වගේම මේ අద్භූත සිදුවීම් වලට හේතුව මොකක්ද කියලා. වාර්තාවල සඳහන් වෙන විදිහට 1145 දී මේක හදලා තියෙන්නේ ප්‍රාදේශීය පල්ලියේ ඉදිකිරීම් කටයුතු කරපු පෙදරේරුවන්ට හා කම්කරුවන්ට ඉන්න කියලා. ඊට පස්සේ මේ නිවාසය පූජකවරුන් ජීවත් වෙන්න අරගෙන තියෙනවා. මේක පෞද්ගලික හිමිකරුවෙක් විදිහට ලබාගෙන තියෙන්නේ 1930 වර්ෂයේදී ඒ මොරිස් ද බාත් කියන පුද්ගලයා. ඊළඟට ඔහු 1968 වසරේදී හම්ෆ්‍රීස් මහතාට පවුන්ඩ් 1600කට මේ නිවස විකුණලා තියෙනවා. එදා ඉඳන් වසර ගාණක් යනකම් ඔහුට තමයි මේක හිමි වෙලා තියෙන්නේ. වර්තමානයේ ඔහුගේ මරණයෙන් පස්සේ මේක දැන් හිමි වෙලා තියෙන්නේ ඔහුගේ දියණිය කැරොලයින්ට. හම්ෆ්‍රීස් විවිධ කාලවලදී මේ ගොඩනැගිල්ල කඩ හදලා ප්‍රතිසංස්කරණය කරලා තමයි මේ තත්ත්වයට අරගෙන තියෙන්නේ.
අතීතයේදී මේ ගොඩනැගිල්ල තුළ විවිධ දේවල් වෙලා තියෙනවා. එකක් තමා 1500 වසරේ සිදුවන මායාකාරියගේ කතාව. සඳහන් වන විදිහට මේ මායාකාරියව මිනිස්සු හොයලා තිබුණා. ඔවුන් විශ්වාස කරලා තිබුණා මේ මායාකාරිය කරන්නේ අඳුරු මායාවන් කියලා. ළමයින්ව බිලි අරගෙන කරන මායාවන් කියලා. ඉතින් ඒ නිසාම මේ මායාකාරියත් එක්ක මිනිස්සු තරහෙන් තමා ඉඳලා තියෙන්නේ. ඒ නිසා දවසක් මේ මායාකාරයාගේ පස්සෙන් මිනිස්සු පන්නගෙන ඇවිත් තියෙනවා. එතනදි මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න කියලා මෙන්න මේ නවාතැනේ එක කාමරයක තමයි ඇය සැඟවිලා ඉඳලා තියෙන්නේ. නමුත් අවාසනාවට මිනිස්සු කොහොම හරි මේ මායාකාරියව හොයාගෙන තියෙනවා. හොයාගෙන මේ ඉඩමෙම තිබුණ කුළුණක ඇයව ගැට ගහලා ගිනි තියලා ඝාතනය කරලා තියෙනවා. හැබැයි වාර්තාවල සඳහන් වෙනවා ඔවුන් විශ්වාස කරපු විදිහට මේ මායාකාරිය කියන්නේ අඳුරු මායාවන් කරන ළමයිව බිලි ගන්න නපුරු මායාකාරියක් නෙමෙයි කියන එක. ඉතින් මෙන්න මේ විදිහට අසාධාරණට ලක් වෙලා මියගිය ඇගේ ආත්මය ඇය සැඟවිලා හිටපු ඒ කාමරේ තවටත් ඇගේ ඉරිනම වෙනස් ගන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ඉඩමේ විවිධ පූජාවලට බිලි දුන්න දරුවන්ගේ ආත්මවල කෑ ගහන සද්ද තමා අඬන සද්ද සහ සිනාසන සද්ද විදියට ඇහෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ කාරණාවේදී ගොඩක් වාර්තාවල තියෙන්නේ මේ භූමිය තුල ඒ කාලේදී විවිධ පූජාවන් කරලා කුඩා ළමුන් බිලි දීලා තියෙනවා කියලා. අන්න ඔවුන්ගේ ආත්ම තමා මේ විදියට කෑ ගහන්නේ කියලා. ඒ වගේ දෙයක් ඇත්තටම වෙන්න ඇති කියලා ඔප්පු වෙන එක තැනක් මතුවෙනවා. ඒ තමා ෆ්‍රීස් මේ ගොඩනැගිල්ල ගත්තට පස්සේ ප්‍රතිසංස්කරණය කරානේ. ඔහු යටි මහල ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවකදී එක තැනක් හාරද්දී ඔවුන්ට හම්බ වෙලා තියෙනවා කුඩා දරුවන්ගේ ඇට සැකිලි කිහිපයක්. එතනදී ඔවුන් විශ්වාස කරලා තියෙන්නේ අර අතීතයේ කතාවට අනුව මේ ඇට සැකිලි සමහර විට අර බිල්ලට දීපු කුඩා දරුවන්ගේ ඇට සැකිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම තවත් එක් අවස්ථාවක මේ යටිමහලේ පඩිපෙළ යට කුඩා කැඩිච්ච අස්ථි ගොඩකුත් හම්ෆ්‍රීස්ට හම්බ වෙලා තිබ්බා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඒවත් බොහෝ විට අර විදිහට බිල්ලට දුන් දරුවන්ගේ අටසැකිලි වෙන්නේ නැති කියලායි සඳහන් වෙන්නේ. ඊළඟට මේ නවාතැන්පලේ සමහර අවස්ථාවලට පෙනී නොපෙනී යන කළු ලොකු බලලෙකුගේ ඡායාවක් තියෙනවා. එතනදි සඳහන් වෙන්නේ මේ ගොඩනැගිල්ල හදලා වසර 5කට පස්සේ කරපු ප්‍රතිසංස්කරණයකදී එක බිත්තියක් කඩලා තියෙනවා. මෙන්න මේ බිත්තියේ ඇතුලේ තිබිලා හම්බ වෙලා තියෙනවා මමීකృత බලලෙකුගේ සිරුරක්. ඉතින් මෙන්න මේ විතර මියගේ බල්ලාගේ ආත්මය වෙන්නේ නැති මේ විතර සැරිසරන්නේ කියලායි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි සඳහන් වෙන විදිහට තවත් බල්ලෙකුගේ ඇටසැකිල්ලකුත් මේ භූමියේ තිබිලා හම්බ වෙලා තියෙනවා. විශ්වාස කරන්නේ බිෂොප්ගේ කාමරයේ සැරින් සැරේට දකින්න ලැබෙන ඡායාව තියෙන ඒ බල්ලගේ සිරුර තමයි මේ විතර හම්බ වෙලා තියෙන්නේ කියලායි. ඊළඟට එළියේ ඉඳන් ජනේලයෙන් ඇතුළ බලාගෙන ඉන්න තරුණියගේ ආත්මය කියලා විශ්වාස කරන්නේ මේ ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවේ ඉහළම තට්ටුවත් වහලයත් අතර පොඩි හිඩසක් තියෙනවා. මේ හිඩසේ කෙනෙකුට ඉන්න පුළුවන්. මේ කතාවේ සඳහන් වෙන්නේ මෙන්න මෙතන නාඳුනන පුද්ගලයන් දෙන්නෙක් සැඟවිලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ එලිසබෙත් කියලා මේ ගොඩනැගිල්ල හිමිකරුවෙක්ගේ දියණියක් මෙතෙන්ට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ ඇයව මෙදෙන ඝාතනය කළා තියෙනවා. ඝාතනය කළා මේ ඉඩමෙම භූමි දානය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එළියේ ඉඳන් ජනේලෙන් ඇතුළ බලාගෙන ඉන්න ඒ ආත්මය මේ විදිහට මියගිය එලිසබෙත්ගේ ආත්මය කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම ගොඩාක් අයට මේ නවාතැන්පලේ කුස්සියට යද්දී විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ තමයි එක පාටම පෙනී නොපෙනී යන සෙවණැල්ල. වගේම සමහර මිනිසුන්ව කිසිම හේතුවක් නැතුව එකපාරටම බිත්තියට දමලා ගහනවා වගේ දැනලා තියෙනවා. මේ දේ මේකේ අයිතිකාර හම්ෆ්‍රීස්ටත් කීප වතාවකම වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතනදී මේ කුස්සිය ප්‍රතිසංස්කරණය කරන එක් අවස්ථාවකදී ඔවුන්ට හම්බ වෙලා තියෙනවා හරියටම මේ කුස්සිය මැද එක් යුවලකගේ ඇට සැකිල්ලක් තිබිලා. ඉතින් ඔවුන් විශ්වාස කරනවා මේ විදිහට ඇට සැකිලි හම්බුන ඒ යුවලගේ ආත්මයන් තමයි මේ කුස්සියේ මේ විදිහට සැරිසරන්නේ කියලා. වාර්තාවල කියවෙනවා මේ ගොඩනැගිල්ල ඇතුළත ඒ කියන්නේ මේ භූමිය ඇතුළත මේ තරම් අద్భుත ආත්මයන්ට ශක්තිය ලැබිලා කෙනෙකුට හිරිහැර කරන්න තරම් ඔවුන්ට බලයක් ලැබෙන්නේ මේ භූමියේ තියෙන මොකක් හෝ බලපෑමක් නිසා කියලා. එදින සඳහන් වෙනවා මේ ගොඩනැගිල්ල ලේ රේඛා දෙකක හරස් මාර්ගයක තමයි මේක පිහිටලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ භූවිද්‍යාත්මක හා ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති ස්ථාන කිහිපයක් කරහා වැටුණු මාර්ගයක් කියන එකයි. ඒ වගේම මේ ගොඩනැගිල්ල හදන්න කලින් මේ භූමිය මායා දෘෂ්ටිකයන්ගේ සුසාන භූමියක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි
මේ ගොඩනැගිල්ල තුල මේ වගේ ආත්මන්ට බලයක් ලැබිලා තියෙන්නේ කියන එකයි සඳහන් වෙන්නේ. මං කලින් කිව්වනේ මේකට ආපු අමුත්තන්ට විතරක් නෙමෙයි මේ වගේ අద్భుත සිදුවීම් වෙලා තියෙන්නේ. මේක මෙයටගත්ත හම්ෆ්‍රික්ටත් විවිධ දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතනින් එකක් තමයි මොහු මේ ගොඩනැගිල්ල අරගෙන නිදාගත්ත මුල්ම දවසේ මොහුව අතින් සහ කකුලෙන් ඇදලා ඇඳෙන් බිමට දාලා තියෙනවා. මෙන්න මේ සිදුවීමත් එක්ක හම්ෆ්‍රිස්ගේ දියණිය සහ බිරිඳ නම් මේකේ ඉන්න කැමති වෙලා නැහැ. හැබැයි හම්ෆ්‍රිස්ට මොන දේ වුණත් ඔහු මේ ගොඩනැගිල්ලට ගොඩක් ආදරය කරලා තියෙනවා. ඒ නිසාම ඔහු මේකෙන් ඉවත් වෙන්න කැමති වෙලා නැහැ. හැබැයි බිරිඳයි දුවයි මේකේ ඉන්න කැමති වෙලත් නැහැ. එනිසාම හම්ෆ්‍රිස්ගේ බිරිඳයි දුවයි කරලා තියෙන්නේ ඔවුන් වෙනම ගිහින් පදිංචි වෙලා තියෙනවා. නමුත් හම්ෆ්‍රිස් නම් එදා ඉඳන්ම මේකෙම තමයි ඉඳලා තියෙන්නේ. ඔහුට මේ සිද්ධ වෙන කරදර වලට පිළිතුරක් විදිහට ඔහු කරලා තියෙන්නේ යාඥා කළ ආශිර්වාද කරපු ලොකු ලී කුරුසයක් ඔහුගේ කාමරේ එල්ලගෙන තියෙනවා. එතනින් පස්සේ ඔහුට ඒ වගේ දේවල් සිදුුන් නැහැ කියලා සඳහන් වෙනවා. හැබැයි එක දෙයක් මේ ගොඩනැගිල්ලේ ඉන්නවා කියනවා යක්ෂයන් දෙදෙනෙක්. මේ යක්ෂයන් දෙන්න මිනිසුන්ගේ හෝමෝන මත යැපෙනවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. කොහොම හරි මේ යක්ෂයන් දෙදෙනාගේ බලපෑම නම් එදා ඉඳන්ම හම්ෆ්‍රිස් මිය යනකම්ම තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසාම ඒ කියන්නේ මේ යක්ෂයන්ගේ බලපෑම නිසාම විවිධ අවස්ථාවල හම්ෆ්‍රිස් ගොඩක් ලෙඩ වෙලක් තියෙනවා. ඒ වගේම තමයි හම්ෆ්‍රිස් කියන්නේ ගොඩක් පරණ බඩු වලට කැමති කෙනෙක්. ඉතින් මේ ගොඩනැගිල්ල සුද්ධ කරමින් ඉද්දී ඔහු එක තැනකදී දැකලා තියෙනවා පුරාණේ හිටපු දේවගතිවරයෙකු වුණ ජෝන් වෙස්ලිගේ පින්තූරය. ඉතින් ඔහු කරලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලේ එක පඩිපෙලක් ළඟ තියෙන බිත්තියක මේ පින්තූරය එල්ලලා තියෙනවා. මෙන්න මේ පින්තූරය එල්ලපු දවසේ ඉඳන් ඒ ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙන හරිම අමුතු සිදුවීම. ඒ තමයි මේ පින්තූරය එල්ලපු දවසේ ඉඳන්ම ඒ බිත්තියේ එල්ලලා තිබ්බු වෙනත් පින්තූර ඒ වගේම එක එක උපාංග එක පාරටම වැටෙන්න අරගෙන තිනවා. ඒ වගේම මේ පින්තූරයත් අවස්ථා 3කදී බිමට වැටලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ පින්තූරය මේ බිත්තියේ එළපු දවසේ ඉඳන්ම හම්ෆ්‍රිස්ගේ බල්ලා හැම වෙලාවකම එතනට ගිහිල්ලා බුරලා ආපහු එනවා කියලාත් කවමදාවත් එතනින් එහාට පඩිපෙලෙන් නැගලා ගියේ නැහැ කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ පින්තූරයේ එළපු දවසේ ඉඳන්ම මේ තරප්පු පෙළ හරිම අමුතු අඳුරු පෙනුමක් ගත්තා කියලා කියනවා. ඒ කාලේදී මේ නවාතැන් වලට එන අමුත්තන් පවා මේ පඩිපෙළ ගාවට යන්න බය වෙලා තියෙනවා. ඒ මොකද ඔවුන් එතනින් යද්දී ඔවුන්ට දැනලා තියෙන හරිම අමුතු හැඟීමක්. ඒකත් එක්ක සති කිහිපයකට පස්සේ හම්ෆ්‍රිස් මෙන්න මේ පින්තූරය මෙතනින් ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ හැමදේම සාමාන්‍ය වෙලා තියෙනවා. මේ විදිහට මේ ගොඩනැගිල්ලේ මොනතරම් දේවල් වුණත් හම්ෆ්‍රීස් මේකෙන් ගිහින් නැහැ. හම්ෆ්‍රීස්ගේ බිරිඳ සහ දියණිය මේ ගෙදර ජීවත් වෙන්න අකමැති වෙච්ච දවසේ ඉඳන් තමයි ඔහු මේක නවාතැන් පළක් විදිහට එහෙම නැත්නම් ගෙස්ට් හවුස් එකක් විදිහට පාවිච්චි කරන්න අරගෙන තියෙන්නේ. ඇගේ දියණිය වාර්තාවලට කියන විදිහට 1968 වර්ෂයේ ඔහු ගෙස්ට් හවුස් එකක් විදිහට මේක භාවිතා කරන්න ගත්ත දවසේ ඉඳන්ම මේ වගේ විවිධ අద్భుත සිදුවීම් වෙන්න ගත්තා කියලා සඳහන් වෙනවා. මොකද මෙතනට ආපු ගොඩාක් අමුත්තන් ඒ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඇත්තටම ඔවුන්ට තේරලා තියෙන්නේ මේ නිවස තුල ගොඩාක් අద్భుත සිදුවීම් වෙනවා කියලා. මේ දෙයට හම්ෆ්‍රීස් ගොඩක් දුරට කරලා තියෙන්නේ යාඥා කරපු ලොකු ලී කුරුස මේ ගොඩනැගිල්ල පුරාවටම ඒලලා තියෙනවා. කලින් කිව්වා වගේ මොනතරම් දේවල් වුණත් හම්ෆ්‍රීස් නම් මේක අතහැරලා ගිහින් නැහැ. ඔහුගේ අවසානයේ වෙනකම් මෙතනම තමයි ඔහු ජීවත් වෙලා තියෙන්නේ. ඔහු 2017 දෙසැම්බර් 12 වෙනිදා ඔහුට වයස අවුරුදු 89ක් වෙද්දී මිය ගිහින් තියෙනවා. ඔහුගේ මියෑමෙන් පස්සේ මේ හෝටලේ එහෙම නැත්නම් ගෙස්ට් හවුස් එක අයිති වෙලා තියෙන්නේ ඔහුගේ දියණිය වුණ කැරොලයින්ට. දැන් ඇය මේක ඇගේ තාත්තා කරගෙන ගිය විදිහටම වැඩි දියුණු කරලා ගෙස්ට් හවුස් එකක් විදිහට කරගෙන යනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මෙහි ඉන්න අద్భుත ආත්මයන් සම්බන්ධයෙන් ප්‍රචාරය කරලා ඒ හරහා අමුත්තන් මේකට ආකර්ෂණය කරගන්නවා කියලත් වාර්තාවල සඳහන් වෙනවා. මෙන්න මේක තමයි රැම් ඉන් කියන ගෙස්ට් හවුස් එක පිටිපස්සේ තියෙන ඒ සත්‍යම කතාව වෙන්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් කරුණු හොයාගෙන යද්දී සමහර තැන්වල තිබුණා නිකන් අමුතුම කරුණු කාරණා ටිකුත්. ඒ කියන්නේ විශ්වාස කරන්න බැරි තරම් දේවල් ටිකක්. එකෙන් එකක් තමයි අර ආශ්‍යාගේ පිටේ ඉන්න අමුතුම ඡායාවක් සහිත ඒ ආත්මය ගොඩක් වෙලාවට බිත්ති හරහා ගමන් කරනවා කියන එක. අනිත් කාරණාව තමයි එක් තරුණියක් සමහර අවස්ථාවලදී වහලේ එල්ලිලා ඉන්න විදිහ
දර්ශනය වෙනවා කියන එක. ඉතින් මේවා ඇත්තටම අතිශයෝක්තියක් දනවන දේවල් හින්දා මම මේ වීඩියෝ එකට අන්තර්ගත කළේ නැහැ. මේ විදිහට සඳහන්ලා තියෙන සමහර කරුණුකාරණා කියවගෙන යද්දී ඇත්තටම හිතෙනවා මේ කතාව බොරුවක් දෝ කියන එක. මේ ගෙස්ට් හවුස් එකට අමුත්තන් ආකර්ෂණය කරගන්න හදපු බොරු කතාවක් දෝ කියලා මොනවා වුණත් සමහර විට මේ කතා ඇත්ත වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේවා මවාගත්ත කතා වෙන්නත් පුළුවන්. මොන දේ වුණත් අදටත් වාර්තාවල සඳහන් වෙන්නේ නම් මේ ස්ථානය එංගලන්තයේ තියෙන අద్భుත සිදුවීම් වැඩිම භයානකම තැනක් විදිහටයි. මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය අద్భుත සිදුවීම් දැනගන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.